ගුම් ගුරුප්පයෝ නම භගවද් ගීතාවේ 15 වෙනි අධ්‍යාය පුරුෂෝත්තම යෝගය 7 වෙනි ශ්ලෝකය මමෛවාංශෝ ජීවලෝකේ ජීවභූත සනාතනഃ මන ශස්තානි ඉන්ද්‍රියානි ප්‍රකෘතිස්ථානි කර්ෂති ශ්ලෝකේ පරිවර්තනය මාගේ සදාකාලික වන ගුණාත්මක ඒකකයක් ජීව ලෝකයේ ජීවය බවට පත්ව ස්වභාවයේ පවතින ඉන්ද්‍රයන් සහ එහි හයවැන්න වන සිත තමා වෙත ආකර්ෂණය කරයි. පැහැදිලි කිරීම. භගවත් ගීතාව ආත්මයේ ස්වභාවය පිළිබඳ අද්විතීය දර්ශනයක් ඉදිරිපත් කරයි. සියලු දර්ශනයන් තුළ එය වෙන්කර හඳුනාගත හැකි දර්ශනයකි. ආත්මය යනු හුදෙක් වෙනම ආයතනයක් නොවේ. එය සදාකාලික ගුණාත්මක භාවයෙන් යුත් උත්තරීතරත්වයේම කොටසක් බව මෙම ශ්ලෝකයෙන් අවධාරණය කෙරේ. මෙය පළපුරුදු විද්වතුන්ට පවා මගහැරෙන තීරණාත්මක අවබෝධයකි. මෙය අවබෝධ කර ගැනීම සඳහා භෞතික හා අධ්‍යාත්මික ශ්‍රේෂ්ඨවල වෙනස් ස්වභාවය සලකා බැලිය යුතුය. පදාර්ථ වලින් සමන්විත භෞතික ශරීරය අවකාශය, කාලය සහ වෙනස් වීම මගින් බැඳී ඇත. එය බෙදී හැකිය. එය සීමිත වන අතර එය නිරන්තරයෙන් පරිවර්තනය වේ. අනෙක් අතට ආත්මය මෙම සීමාවන්ගෙන් ඔබට පවතින්නේය. එය බෙදිය නොහැකිය. එය අනන්තය සහ එය කාලානුරූපී නොවේය. එකිනෙකට වෙනස් ලෙස පෙනෙන මෙම ශේස්ත්‍ර අතර පවතින පාලම පිහිටා ඇත්තේ ස්වභාව ධර්මයේ ගුණාංග තුනෙහිය. මෙම ගුණාංග සත්ව රජස් සහ තමස් මාධ්‍යයන් ලෙස ක්‍රියා කරන අතර එය ආත්මයේ අවබෝධයේ දීප්තිය විවිධ ප්‍රමාණවලින් පිළිඹු කරයි. සත්ව ගුණය ආත්මයේ පැහැදිලි පිළිඹුවක් සපයයි. රජස් ගුණය එහි විකෘති වූ පිළිඹුවක් සපයන අතර තමස් ගුණය එහි අඳුරු නොපැහැදිලි පිළිඹුවක් සපයයි. සෑම ආත්මයක්ම සැබවින්ම දිව්‍යත්වයේ කොටසකි. මෙම ස්වභාව ධර්මයේ ගුණවල විශේෂිත සංයෝජනයක් කරා එය සීමා කර මෙහි පිළිබිඹු වේ. උත්තරීතරත්වයේ භෞතික ශරීරයට ජීවය දෙන්නේ මෙලෙසයි. විඥානයේ අභ්‍යන්තර ක්‍රියාකාරීන් වන මමත්වය, මනස, බුද්ධිය සහ ඉන්ද්‍රයන්හි ක්‍රියාකාරීත්වයට හේතු වන්නේ උත්තරීතරත්වයේ පැවැත්මයි. මේ අනුව ආත්මය යනු භෞතික ශාස්ත්‍රය තුළ පවතින උත්තරීතරත්වයේ පිළිඹුවක් පමණි. මෙහි පළ කර ඇති දැනුම ඔබට ප්‍රයෝජනවත් වූයේ නම් මෙම නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කර සද්ධර්මයේ බෙදා හැරීමට සහයෝගය දක්වන්න. මෙම ශ්ලෝකයන් ඇත්තේ සංස්කෘත භාෂාවෙන් වන අතර අපි පරිවර්තනය කිරීමට උත්සාහ කරන භාෂාවේ සීමාවන් ඇත. එබැවින් පරිවර්තනයේදී එය නිවැරදිව ඒ ආකාරයෙන්ම පරිවර්තනය වන්නේ නැත. මේ පිළිබඳව ඔබට උපරිම අවබෝධයක් ලබා ගැනීම සඳහා ගුරුදේවයන් වෙත ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කළ යුතු අතර එයට පිළිතුරු ගුරුදේවයන්ගෙන් ලැබෙනු ඇත. අපට මාර්ගයේ ගමන් කිරීම සඳහා මෙය සාධනා මාර්ගයයි. පහත කමෙන්ට් කර හෝ මෙම දුරකථන අංකයෙන් අප හා සම්බන්ධ වී ඔබගේ ගැටලු යොමු කිරීමට හැක. 074 28 7193 ගුරුගේ ආශිර්වාදය ඔබ සැමට. ගුම් ගුරුප්පයෝ නම